ධර්මයාත්‍රා පෝදා සජීවී විකාශය විහාර පුරාණය වරණ වෙලිකැටැල්ල ශ්‍රී පුණ්‍ය ක්ෂේත්‍රාරාම විහාරස්ථානය බස්නාහිර පළාත්පත කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වෙලිකැටැල්ල ග්‍රාමයේ සෙදැහැති බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස කායික සුවය පිණිස ධර්ම ප්‍රචාරයේ යෙදෙන මහා ඉතිහාසයක් දරා සිටින පුදබිමක් ලෙස වෙලිකැටැල්ල ශ්‍රී පුණ්‍ය ක්ෂේත්‍රාරාම විහාරස්ථානය හඳුන්වා දිය හැකියි. හොරණ නගරයේ සිට අඟුරුවාතොට හොරණ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ අඟුරුවාතොට දෙසට ගමන් කරන විට වම් පසට වන්නට වෙලිකැටැල්ල ශ්‍රී පුණ්‍ය ක්ෂේත්‍රාරාමය නම් සඳහන් නාම පුවරුවක් සහිත අතුරු මාර්ගයක් හමුවනවා. මෙම අතුරු මාර්ගය ප්‍රවිෂ්ඨ වන්නේ වෙලිකැටැල්ල ශ්‍රී පුණ්‍ය ක්ෂේත්‍රාරාම විහාරස්ථානයටයි. විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන මාර්ගයේ මුලින්ම නෙත ගැටෙන්නේ මකර තොරණ අසල ඇති රණවිරු ස්මාරකයයි. එය වර්ෂ 2016 දී ඉදිකළ බව විහාර ඉතිහාස සාධක තුළ සඳහන්. කෙසෙල් හේනාව රජමහා විහාර පරම්පරාවට අයිති පින් බිමක් වන මෙම විහාරස්ථානය ක්‍රිස්තු පූර්ව 1870 පමණ එවකට කෙසෙල් හේනාව රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි වෙලිකැටැල්ල ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් වන වෙලිකැටැල්ලේ වනරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇරඹුණු බව විහාර ඉතිහාස සාධක තුළ සඳහන්. වෙලිකැටැල්ලේ වනරතන ස්වාමීන් වහන්සේගෙන් එවකට ප්‍රදේශයේ විසූ ප්‍රභූවරු හා ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක් මත මෙම විහාරස්ථානය ගොඩනැගීමට භාර කරන ලද්දේ එවකට උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය රත්නය වූ අකුරු කල විට ගුණරතන ස්වාමීන් වහන්සේටයි. එතැන් පටන් ගොඩනැගීම ආරම්භ වූ මේ විහාරස්ථානයේ එදා සිට අද දක්වා නායකත්වය හොබවමින් වැඩ සිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා යටතේ විවිධ විහාර අංග ඉදිකරමින් ප්‍රදේශයේ සැදැහැති බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන් ගොඩනැගී වර්තමානය වන විට ප්‍රදේශයේ පිහිටේ විහාරස්ථාන අතරින් අලංකාර රමණීය භූමියක් ලෙස සංවර්ධනය වී ඇති පුදබිමක් ලෙස වෙලිකැටැල්ල ශ්‍රී පුණ්‍ය ක්ෂේත්‍රාරාම විහාරස්ථානය හඳුන්වා දිය හැකියි. විහාරස්ථානයේ ක්‍රිස්තු වර්ෂ 1870 වසරේදී රෝපණය කළ බෝධීන් වහන්සේ
තවමත් විරාජමානව වැඩ සිටින අතර වසර 155කට වැඩි ඉතිහාසයක් දරා සිටින මේ පූජනීය විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතිත්වය හොබවමින් වැඩ සිටින්නේ දිවලකඩ ශ්‍රී විජයාරාමය, වැලිකැටැල්ල ශ්‍රී පුණ්‍ය ක්ෂේත්‍රාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දිවලකඩ ඥානසේන ස්වාමීන් වහන්සේ. පොරණ රෙමුණ වැලිකැටැල්ල ශ්‍රී පුණ්‍ය ක්ෂේත්‍රාරාම විහාරස්ථානීය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ තායත් විහාරස්ථානයක්. ඒ වගේම කෙසෙල්ලේනාව රාජමහා විහාර පරම්පරාවට අයිති පැරණි පින්බිමක් හැටියට අපට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. වර්තමානයේ වෙනකොට අවුරුදු 155කට අධික දීර්ඝ ඉතිහාසයක් අපේ විහාරස්ථානයට තියෙනවා. ඒ වගේම පැවිදි පරම්පරාවල පස්වෙනි පරපුර තමයි මේ වෙනකොට විහාරස්ථානයෙහි කටයුතු සිද්ධ කරමින් පවතින. පැරණි ලිපිලේඛන අවලට අනුකූලව 1870 වර්ෂයේ තමයි මේ විහාරස්ථානය ආරම්භ කරලා තිබෙන්නේ. 1870 මේ පන්සල ආරම්භ කිරීමට විශේෂ හේතුවක් වුණේ එවකට කෙසෙල්හේනාව ශ්‍රී රාජමහා විහාරස්ථානයෙහි විහාරාධිපති වැඩ සිටියේ අපේ මේ වැලිකැටැල්ල ප්‍රදේශයේ පූජනීය හාමුදුරුවන් වහන්සේ නමක්, වැලිකැටැල්ලේ වනරත්න කියන මහා ස්වාමීන් වහන්සේ. ඒ සම්බන්ධතාවය පදනම් කරගෙන අපේ මේ ප්‍රදේශයේ සිටි ප්‍රභූ පුරුෂ අපේ හාමුදුරුවන් වහන්සේගෙන් ඉල්ලීමක් කරලා තිබුණා ඒ කාලේ මේ ප්‍රදේශයේ තුලත් අපට පන්සලක් හදා ගැනීමට අවස්ථාව සලසා දෙන්න කියලා. ඒ ඉල්ලීමට අවධානය යොමු කරමින් වැලිකැටැල්ලේ වනරත්න මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන අපේ මේ ප්‍රදේශයේම ගම්පියසක් වන අකුරු කලවට ගුණරත්න හාමුදුරන් වහන්සේ ඒ වෙනකොට උන්වහන්සේ තරුණ බව ඉක්මවා සිටිමින් සිටි යතිවරයාණන් වහන්සේ වස්පලක් හැටියට පළමුවෙන් වස් ආරාධනාවකට වැඩම කරවා ගනු ලැබුවා. ඒ වෙනකොට අපේ දායක පින්වතුන් 1869 වර්ෂයේ අවශ්‍ය කරන සංඝාවාසයක් සහ කුඩා ශාලාවක් ඒකටම යාවන ආකාරයට මේ ආවාස ගෘහයේ පවතින භූමි භාගය තුලම ඒ කාලේ ඉදි කරලා තිබුණා. මේ අනුව ඒ ආකාරයට තමයි අපේ පන්සලේ මූලික ආරම්භය සිද්ධ වුණේ. අකුරු කලවිට ගුණරත්නාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමයි අපේ පන්සලේ ආදිකර්තෘන් වහන්සේ හැටියට අපි දැන් නිරන්තරයෙන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරනු ලබන්නේ. මේ 1870 වර්ෂයේදීම බෝධීන් වහන්සේ නමක් හැටියට වැඩ සිටින මේ බෝධීන් වහන්සේ රෝපණය කරලා තිබෙන්නේ 1870 වර්ෂයේ අගභාගයේදී. මේ විදිහට පටන්ගත්තු මේ විහාරස්ථානයේහි ඊළඟට අවශ්‍යතාවයක් තිබුණා අපේ දායකා පින්නතුන්ට වන්දනමානන කර ගැනීම සඳහා විහාරගයක්. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් 1871 වර්ෂය තුල අපේ මේ දැනට පැරණි විහාර මන්දිරයේ ඇතුළත කොටස බුදුරජාණන් වහන්සේ නමක් ඉදි කරවලා ඒක අපේ පැරණි විහාර සම්ප්‍රදාය අනුකූලව නුවර යුගයේ අන්තිම කාලයට ඉතිහාසගත වෙන ආකාරයට තමයි ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ඒ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ සිතුවම් අඳිමින් ඒ විහාරය ඉදි කරලා තියෙනවා. 1872 වර්ෂයේ ඒ ඉදි කරන ලද විහාර මන්දිරය විවෘත කිරීම කරලා තිබෙනවා. විශාල පින්කම් සිද්ධ කරලා ඒ වගේම
ඒ විවෘතය සමඟ අපේ පන්සලට පැරණි ඉතා වටිනා දොළොස්මහේ පානක් සකස් කරලා ඒ දොළොස්මහේ පානක් විවෘත කරලා පූජාවන් සඳහා විහාර මන්දිරය තුළම තැන්පත් කරලා තිබුණා. දැනට ඒ දොළොස්මහේ පාන අපි මේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය තුළ දිනපතාම පහන් සිලු දැල්වෙන ප්‍රදීපාලෝක පූජාවක් තුනුරුවන් උදෙසා සිද්ධ කරන පහනක් බවට ඓතිහාසික පහනක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම 1820 ගණන්වල තමයි සීමා සම්මතයක් කරලා තිබෙන්නේ. ඒ සීමා සම්මතය තුළ සීමා මන්දිරයේ ඉදිකිරීමේ කටයුතු දෙමහල් සීමා මන්දිරයක් හැටියට 1886 වර්ෂය තුළදී එයට මුල්ගල් තැබලා කටයුතු සිද්ධ කරලා තිබෙනවා. ඒ වගේම නැවත වතාවක් ඒ පැරණි විහාර මන්දිරයට තව කොටසක් එකතු කර ගැනීමේ අවශ්‍යතාවයක් අපේ දායක දායිකා පින්නතුන්ට තිබුණා. ඒ වෙනකොට අපේ ගුණරත්න ලොකු හාමුදුරන් වහන්සේ සමග සාකච්ඡා කරලා 1905 වර්ෂය වන විට පැරණි විහාර මන්දිරයේහි වටමාලයක් හැටියට ඇතුළු කරලා ස්තූපයක් වෙනම එකතු කරලා ඒ වගේම පිටුපසින් සිව්මහා දේවාලද සහිතව ඒ විහාරයට අලුතින් කොටසක් එකතු කිරීමට කටයුතු සිද්ධ කරලා තිබෙනවා. ඒක 1916 වෙනකොට වැඩ නිම කරලා මේ වෙනකොට දැන් වසර 100 ගණනක් ගත වෙලා තිබෙනවා. අපේ වසර 2016 වර්ෂයේ අවුරුදු 100ක් පිරීම නිමිත්තෙනොත් විශේෂ පින්කම් සිද්ධ කරලා ඒ අවස්ථාව සිහිපත් කරමින් පින්කම් සිද්ධ කරලා අපේ අපවත් වෙච්ච මහා සංඝරුවනටත් පුණ්‍යානුමෝදනා කරමින් කටයුතු සිද්ධ කරන්නටත් යෙදුණා. ඒ වගේම නැවත විශේෂ අවශ්‍යතාවයක් වුණේ පන්සලට පැමිණෙන දායක දායිකාවන් සඳහා අවශ්‍ය කරන ධර්මශාලාවක් ඉදි කරවා ගැනීම. ඒ කාලේ ඉච්ඡර ඈත අතීතයේ වුණත් අදටත් මේ විහාරස්ථානයේ මේ ඉදිරිපස පෙනෙන සෙව්මහල් ආකාරයට පැරණි සම්ප්‍රදායානුකූලව ගොඩනංගන ලද මේ සුවිසල් ධර්මශාලා මන්දිරය 1920 වර්ෂයේ තමයි මුල්ගල් තබලා ආරම්භ කරන්නට කටයුතු කරලා තිබෙන්නේ. ඒ විදිහට කටයුතු කරමින් යන අතරවාරයේ අපේ අකුරු කලවිත ගුණරත්නාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වෙනකොට අවුරුදු 100 සම්පූර්ණ වෙමින් වැඩ සිටින කාලේ වෙනකොටත් උන්වහන්සේ බොහෝම නිරෝගී සම්පන්නව වැඩ සිටිය මහතෙරුන් වහන්සේ නමක් හැටියට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. අන්තිම අවුරුදු 2 වගේ කාල තේමාව තමයි යම් තරමකට උන්වහන්සේ කෙසඟ සිරුණකින් වැඩ සිටියට බොහෝම කාර්යශීලීව මේ විහාරාංග ඉදිකරවීම සඳහා අපේ පැරණි දායක දායිකාවන් සමග ඔවුන් ඒ සඳහා යොමු කරමින් ක්‍රියා කරලා කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ ආකාරයට මේ සුවිසල් ධර්මශාලා මන්දිරයත් ඉදිකිරීම කටයුතු කරන අතරවාරයේ තමයි අපේ අකුරු කලවිත ගුණරත්නාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වසර 101ක් ජීවත් වෙලා වැඩ සිටමින් උන්වහන්සේ අපවත් වී වදාළේ. ඉන් පස්සේ අපේ බටගොඩ ශ්‍රී සද්ධානන්දාභිදාන ලොකු හාමුදුරුවෝ තමයි උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය හැටියට මේ විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ හැටියට පත් වුණේ. උන්වහන්සේ එතෙන් පටන් මේ ධර්මශාලා මන්දිරයේ ඉදිකිරීම ආදී කටයුතු ඉදිරියට පවත්වාගෙන යමින් ක්‍රියා කළා, කටයුතු කළා. ඒ අතරවාරේ උන්වහන්සේට ඉල්ලීමක් කළා මේ ප්‍රදේශයෙන් අලුත් ජනපද හැටියට බුලත්සිංහල ප්‍රදේශයේ ජනපද ඉදිකරමින් අපේ ප්‍රදේශවල හිටපු තරුණයන්ට ඉඩකඩම් නැති නිසා ඒ අයට ඉඩම් ලබා දීලා ඒ ප්‍රදේශවල පදිංචි කරවීමේ වැඩසටහනක් 1920 ගණන් වල ක්‍රියාත්මක වුණා. එහි පියවරක් හැටියට අපේ මේ රෙමුණ ප්‍රදේශවාසීන්, බැල්ලපිටිය ප්‍රදේශවාසීන්, කඳන ප්‍රදේශවාසීන් හැටියට බොහෝ පිරිසක් දිවලකඩ ප්‍රදේශයේ නව ජනපදයකට ඒ අය පදිංචිය සඳහා ඒ ජනපදවල ඉඩම් ලැබිලා ඒ අය එහි ගෙවල් දොරවල් සකස් කරගෙන ක්‍රියා කරන්න කටයුතු කරන්න පෙළඹුණා. ඒ වෙනකොට මේ ප්‍රදේශයෙන් ගිය පිරිසක් එහි පදිංචියට ගිය නිසා අපේ බටගොඩ ලොකු හාමුදුරන් වහන්සේ මුණ ගැහිලා ඒ අයට පන්සලක අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කළා.
ඒ නිසා බටගොඩ ලොකු හාමුදුරුවෝ මේ වැලිකැටවල දායකා පින්නතුන්වත් එවලට ඒ කාලේ දැනුවත් කරලා වංශලෙත් ඒ වෙනකොට අපේ වැලිකැටල්ලේ ඥානවිමලා බුදාන ලොකු හාමුදුරුවොත් ඒ වගේම අකුරු කලවිට පියරතන පියතිස්ස කියන හාමුදුරන් වහන්සේලා දෙනමකුත් වැඩ සිටිය නිසා ලොකු හාමුදුරුවෝ ඒ වෙලාවේ තීන්දුවක් අරගෙන තිබුණා දිවලකඩ ප්‍රදේශයට වැඩම කරලා පන්සලක් ගොඩනගන්න ඒ දායකා පින්නතුන්ටත් අවස්ථාවක් සලසලා දෙන්න ඕනේ කියලා. එහෙම ක්‍රියා කරලා කටයුතු කරලා උන්වහන්සේ අද වගේ නෙවෙයි කිසිදු පහසුකමක් තිබුණේ නැහැ. මේ පන්සලේ ඉඳලා මිහිරවත්ත ප්‍රදේශයේ ඉඳලා පයින් ගිහිල්ලා දේවමුල්ලෙන් ගඟෙන් එකතු වෙලා කොබෝක දක්වා ගිහිල්ලා එහෙම තමයි පා ගමනින් අපේ ලොකු හාමුදුරුවෝ දිවලකඩට ඒ කාලේ වැඩම කරලා තිබෙන්නේ. එහෙම වැඩම කරලා ඒ ප්‍රදේශවාසීන් සමග බොහෝම දුක් මහන්සියෙන් එක් දවසකින් හදන ලද පන්සල් ගෘහයක වස් සමාදන් වෙලා ඒ විදිහට ක්‍රියා කළා. ඉන්පස්සේ ක්‍රමානුකූලව දිවලකඩ විහාරස්ථානයේ පුලසිංහල දිවලකඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ හැටියට උන්වහන්සේ ඒ විහාරස්ථානයත් ගොඩනගන්නට යෙදුණා. උන්වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ අපේ වැලිකැටල්ලේ ඥානවිමලා බදාන ලොකු හාමුදුරුවන් වහන්සේ මේ විහාරස්ථානයේ ක්‍රියා කරමින් කටයුතු කරමින් ඉදිරියට කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඊට පස්සේ අවශ්‍යතාවයක් ඇති වුණා අලුතෙන් මහා සංඝරත්නය සඳහා සංඝාවාසයක් ගොඩනගන්න ඕනේ කියලා. ඒ වෙනකොට ඉදි කරලා තිබුණා අර දෙමහල් සීමා මන්දිරය තුල ස්වාමින් වහන්සේලා වැඩ සිටලා ඒ වෙනකොට සකස් වෙලා තිබිච්ච පැරණි ආවාසය සහාර ශාලාව ඉවත් කරලා 1940 වර්ෂය තුලදී නව සංඝාවාසයක් සඳහා කියන්නේ අපි මේ දැන් ඉන්න මේ සංඝාවාසය ගොඩනැගීම සඳහා ක්‍රියා කරන්නට යෙදුණා කටයුතු කරන්නට යෙදුණා. ඉතින් මේ කාලේ මිල මුදල් කියන බොහොම අමාරුයි. අපේ දායකා පින්නතුන් ඒ කාලේ සල්පෙල් තියලා පින්කම් කරලා ඒන් ලබාගත් මිල මුදල් යොදවගෙන තමයි මේ සංඝාවාසය ක්‍රමානුකූලව ගොඩනගන්නට යෙදුනේ. ඒ වගේම මේ සංඝාවාසයේ ක්‍රමානුකූලව ටිකෙන් ටික තමයි ගොඩනැගීම් කටයුතු සිද්ධ වුණේ. මේ සංඝාවාසය ටිකක් විශාල ප්‍රමාණයක සංඝාවාසය. ඒ නිසා ඒ කාලේ හැටියට ලබාගත හැකි ආධාර මත ක්‍රමානුකූලව ඉදිවෙමින් පැවතුණා. ඊළඟට අපේ ඥානවිමල නායක හාමුදුරන්ට ලැබුණා ඒ කාලේ උන්වහන්සේ ධර්ම දේශනාවලටත් පිරිත් දේශනාවලටත් විශේෂ කුසලතාවයන්ගෙන් යුක්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට සද්ධර්ම වාගීශ්වර කියන විශේෂ ගෞරව නාම ප්‍රදානයක් ඒ කාලේ හැටියට ප්‍රදානය කරලා තිබුණා. ඒ වගේම උන්වහන්සේ සංඝ සභාවත් එක්ක කරන ලද කටයුතු සහ මේ ප්‍රදේශයේ විහාරස්ථාන සහ සමාජශීලීව කරන ලද ආගමික ශාසනික මෙහෙය පිළිබඳව සැලකිල්ල ලක් කරලා උන්වහන්සේට රයිගම් කෝරළේ උපප්‍රධාන සංඝනායක පදවියක් සංඝ සභාව මගින් ප්‍රදානය කරන්න යෙදුණා. ඒ අතර වාරේ උන්වහන්සේ කල්පනා කළා අපේ මේ ප්‍රදේශ වාසී වැඩිහිටියන්ගේ දූ දරුවෝ අලුතෙන් හැදෙන වැඩෙන පරම්පරාවට ධර්මය පිළිබඳව කටයුතු සලසා දෙන්නට ඕන කියලා 1949 වර්ෂයේදී දහම් පාඨශාලාවක් දහම් පාසලක් ආරම්භ කිරීමේ කටයුතු සිදු කළා. ඒ දහම් පාසලට නම තැබුවේ මේ විහාරස්ථානයේ ආධිපත්‍යරුවන් වහන්සේ වන අකුරු කලවිට ශ්‍රී ගුණරත්නාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අනුස්මරණය කරමින් උන්වහන්සේගේ නම තබලා ශ්‍රී ගුණරත්න දහම් පාසල නාමයෙන් අදටත් මේ දහම් පාසල සිසුදරු දැරියන් 225ක විතර ප්‍රමාණයක් සහිතව මූලික ශ්‍රේණියේ පටන් ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා දහම් දරුවන් ඉගෙන ගනු ලබන දහම් පාසලක් බවට දීප්තිමත් ප්‍රදේශයේ දහම් පාසලක් බවට පත් වෙලා තිබෙනවා. වගේම මේ වෙනකොට රටේ විවිධ තනතුරු තානාන්තර දරමින් විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරී වන ඒ ආදි ශිෂ්‍ය පරම්පරාවක් බිහිලා තිබෙන බවත් අපිට මේ වෙලාව විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට අපේ නායක හාමුදුරුවෝ 68 70 වර්ෂවල විසාකා කුලඟ සමිතියත් උපාසක උපාසිකාවන් අතර සිල් සමාදන් වන කුලඟන සමිතිය උපාසිකාවන්ගේ මූලිකත්වයෙන්
ආරම්භ කරලා මේ දැනට තිබෙන මේ දර්ශනීය දුර්ලභ ගණයේ කැටයන් සහිත මේ කුළුණු දෙකකින් නිර්මාණය කරලා තිබෙන විශේෂිත ගාන්ඨාර කුළුණ සකස් කරලා ඉදිකරවීමේ කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් 1971 වර්ෂයේ අපේ බටගොඩ ශ්‍රී සද්ධානන්දා බුදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙටි කාලයක් අසනීප තත්ත්වයෙන් පසු වෙලා අපේ හාමුදුරන් වහන්සේලාගේ ගිලානෝපස්ථාන මැදේ දායක දායකාවන්ගේ උපස්ථාන ඇතුව උන්වහන්සේ මේ විහාරස්ථානයට නැවත වැඩම කරවලා කටයුතු කරමින් ඉන්න අතර වාරයන් වහන්සේ අපවත් වී වදාළ. ඊළඟට අපේ ඥානිම නායක හාමුදුරන් වහන්සේ විහාරාධිපතිත්වයට පත් වුණා. 1979 වර්ෂයේ අපේ ඥානිම නායක හාමුදුරන් වහන්සේ අපේ විහාරස්ථානයට පැවතිච්ච ඊළඟ ප්‍රධාන අඩුපාඩුවක් වන චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදිකරවීමට මුල්ගල් තැබුවා. හැබැයි උන්වහන්සේට ඒ ඉදිරි කටයුතු සිද්ධ කරන්නට බැරුණා. උන්වහන්සේ කෙටි කාලයක් තුළදී අපවත් වී වදාළ. ඊළඟට අස්මදාචාර්යතුම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති පදවියට පත් වුණාට පස්සේ තාම කෙටි කාලයක් තුළදී උන්වහන්සේගේ ගුරුදේවයාණන් වහන්සේ අපේද ගුරුදේවයාණන් වහන්සේ නමක් වූ වැලිකඩැල්ලේ ඥානවිමලා බුදාන නායක හාමුදුරන් වහන්සේ ඒ මුල්ගල් තබන ලද චෛත්‍යය ඉදිකිරීමේ කටයුතු සිද්ධ කරලා මේ දායක දායකා පින්නතුන්ගේ දායකත්වයේ සහභාගීත්වය සහයෝගය ලබාගෙන 1982 වර්ෂයේ විවෘත කිරීමේ කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඊළඟට අපේ පැරණි විහාරය බොහෝ අවුරුදු 100 ගණනක් ගතවෙමින් පවතින විහාර මන්දිරයක් බවට පත්වෙමින් ආපු නිසා ඒ වෙනකොට 100කට ආසන්න කාලයක් පත්වෙමින් තිබිච්ච නිසා ඒ වගේම ඇතුළත සිතුවම් වල යම් ගැටලු ප්‍රශ්න ඇතිවෙමින් පැවතිච්ච නිසා ඒ වගේම ඉඩකඩ පිළිබඳවත් ගැටලුවක් පැවතිච්ච නිසා නව විහාර මන්දිරයක් ඉදිකිරීම සඳහා ක්‍රියා කළ 1985 වර්ෂයේ අත්තිවාරම් කපා ඒ විහාර මන්දිරයක් සුවිශේෂ වූ විහාර මන්දිරයක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි ඒ විහාරය දෙමහල් උමං විහාරයක් බවට ඉදිකිරීමේ කටයුතු සිද්ධ කළේ. ඒ අඩි 8ක් පළල 9ක් උස ඇති උමගක් මුළු වටේටම අපේ දායක පින්නතුන්ගේ ශ්‍රමයෙන් ඒ කාලේ අද වගේ යන්ත්‍ර සූත්‍ර තිබිච්ච විදියක් නෙවෙයි. උදැල්ල ඒ වගේම යකඩය මුල්ලුව පිටස්සක ආදී දේවල් යොදාගෙන තමයි ඒ විහාර මන්දිරයේ උමං කොටස කැපීමේ කටයුතු සිද්ධ කළේ. තීම කරලා 87 වර්ෂයේ ඒ නව විහාර මන්දිරයට මුල්ගල් තැබීමේ කටයුතු සිද්ධ කළා. ඉතින් නියම ක්‍රමානුකූලව අපිට ඉතින් විශාල ධන පරිත්‍යාග තිබුණේ නැහැ. ඉතින් අපි මේ අපේ දායක බල ප්‍රදේශයට අයිති විශේෂිත ස්ථානයක් තිබෙනවා. ඓතිහාසික ස්ථානයක් පෙමුණ කුමරුම් පැන්න ගල කියලා. ඒ නිසා ඒ කුමරුම් පැන්න ගල මස්තකයේහි සිරිපාණු රූප දර්ශනයක් 2003-4 වර්ෂවල සිද්ධ කරලා ඒ තුලින් විශාල ප්‍රමාණයේ ධනයක් උපයලා තමයි ඒ නව විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ගොඩනැගීමේ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් එහෙම කටයුතු කරලා දායක දායකාවන්ගේම ප්‍රදේශවාසීන්ගේ ඒ වගේම විහාරස්ථානයට ආපු පැහැදුණු දායක දායකාවන් දෙන ලද පරිත්‍යාග මත තමයි අපේ විහාරස්ථානයේ ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ විහාර මන්දිරය කෝටි 2ක් විතර මුදල් ලබාගෙන අපේ දායක පින්වතුන්ගේ නොමද පරිත්‍යාගශීලීත්වයේ මත ඉදි කරලා 2011 වර්ෂයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ අනුස්මරණය කරමින් 2011 මේ මාසේ 13 වෙනිදා විවෘත කිරීමටත් කටයුතු කරන්නටත් පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ආකාරයට වැදගත් වටිනා පූජනීය බිමක් බවට මේ විහාරස්ථානීය පත් වෙලා තිබෙනවා. ඒ නිසා වෙලිකඩල්ලේ අපවත් වී වදාළ වෙලිකඩල්ල ශ්‍රී පුණ්‍යක්ෂේත්‍රාරාමයේ විහාරාධිපතිත්වයේ මුල්ම ආධිකත්වයන් වහන්සේ වෙන අකුරු කලවිට ගුණරත්නාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේත් බටගොඩ ශ්‍රී සද්ධානන්දාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේත් වෙලිකඩල්ලේ ඥානවිමලාභිදාන අපේ ගුරුදේවයන් වහන්සේ ඒ වගේම අස්මදාචාර්යතුම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙලිකඩල්ලේ පඤ්ඤාසේනාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිහිපත් කරමින් උන්වහන්සේලාට මේ සියලු කටයුතු සිද්ධ කිරීමට එදා සිට අද දක්වා
කටයුතු සම්පාදනය වීම සඳහා ශ්‍රමයෙන්ද ධනයෙන්ද විවිධ මාදිලිවලින්ද දම්පැන් පැනින් උපස්ථාන කරමින්ද ක්‍රියා කළ කටයුතු කළ දායක දායිකාවන් අදටත් ක්‍රියා කරන දායක දායිකාවන් වද අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනාත්මකව මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමති වෙනවා සෑම දිනකටම පෙරවන් සරණයි. එවන් මහා ඉතිහාසයක් දරා සිටින පුදබිමක් වන වැලිකැටැල්ල ශ්‍රී පුණ්‍යශේෂ්ත්‍රාරාම විහාරස්ථානය ප්‍රදේශයේ සැදැහැති බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස කායික සුවය පිණිස ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් තවත් බොහෝ කල් යෙහෙන් වැජබෙනු ඇත. විහාර පුරාණය ධර්ම යාත්‍රා පෝදා සජීවී විකාශය